හායි ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සනීපෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඩේසි ඩයරිස් මගේ YouTube channel එකට ඔයාලා වෙනද වගේම මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනාපු රිවිව් වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා thumbnail එක හරහා. ඉතින් අද ගෙනල්ලා තින්නේ මම තව භාවිතා කරපු හොඳ බොඩි ලෝෂන් එකක් ගැන රිවිව් වීඩියෝ එකක්. ඉතින් මම භාවිතා කරලා මට හොඳ ප්‍රතිඵල ලැබුණු බොඩි ලෝෂන් ගැන මගේ channel එකේ මම දැනටමත් ගොඩාක් කරලා තිනවා. ඉතින් අදත් මම එන්නේ වගේ හොඳ බොඩි ලෝෂන් එකක් ගැන රිවිව් වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ Hi මම ඩේසි ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම YouTube එකේ ගොඩාක් කරන්නේ skin care review videos. ඉතින් ඊට අමතරව මම ගොඩාක් videos කරලා තිනවා. ඒ වගේම skin care review videos උත් ගොඩාක් කරලා තිනවා. ඉතින් ඒව බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා අපි ඩේසි family එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට ගිහින් බලමු නිෂ්පාදනය මොකක්ද? නිෂ්පාදනයේ අඩංගු වෙලා තියෙන ingredients මොනවද? වැඩි විස්තර වගේම මම අන්තිමට කතා කරන්නම් මේ නිෂ්පාදනයෙන් මට ලැබුණු ප්‍රතිඵල මොනවද? social media use කරන කෙනෙක් නම් දැනටම මේ ප්‍රාති බොඩි ලෝෂන් එක දැකලා තියෙන්න පුළුවන්. එහෙම දැකලා නැත්නම් ඉතින් ඔයාලා Facebook එකට ගියාම ඔයාලට ප්‍රාති කස්තුරි බොඩි ලෝෂන් කියලා search කරොත් ඔයාලට මේකේ website එක සහ මේක ගැන වැඩි විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මටත් මේක ගැන හොඳ reviews දකින්න ලැබුණ හින්දා මම එයාලගේ account එකට ගිහිල්ලා ටිකක් බලනකොට ගොඩක් හොඳ reviews තිබ්බා. ඉතින් මම කාලයක් තිස්සේ ගන්නවද නැද්ද කිය බලාගෙන හිටපු බොඩි ලෝෂන් එක. මොකද ඒක ගොඩක් හොඳ reviews තිබ්බා. ඉතින් මට හිතුණා කෝකටත් අරගෙන try කරලා බලන්න. ඉතින් මේක තමයි බොඩි ලෝෂන් එක මෙන්න මේ වගේ. මෙන්න මේ විදිහට තමයි. ඉතින් ලස්සන පැකේජින් එකක් තියෙනවා. ඉතින් මේ බොඩි ලෝෂන් එක නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. දේශීය නිෂ්පාදනයක්. ඉතින් මේ නිෂ්පාදනය කරන්නේ ප්‍රාති සෙලෝන් ආයුර් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය විසින්. ඉතින් මාතර තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක දේශීය නිෂ්පාදනයක්. ඉතින් ඔයාලට කිසිසේත්ම බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක්. ඉතින් මේකේ මූලික ඉන්ග්‍රීඩියන්ට් එක වෙලා තින්නේ 9නුත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ නම ප්‍රාති කස්තුරි බොඩි ලෝෂන්. ඉතින් මූලික ඉන්ග්‍රීඩියන්ට් එක වෙලා තින්නේ මේකේ කස්තුරි බොඩි ලෝෂන් එකක්. ඉතින් මේක ගාන කොටත් ඔයාලට මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තමයි තියෙන්නේ. සමට හොඳට උරා ගන්නවා. කිසිම ඇලෙන සුළු ගතියක් නැහැ. හොඳට උරා ගන්නවා. සුවඳත් ඇවිල්ලා කිසිම සැර සුවඳක් නෙවෙයි. කියන්නේ කිසිම කිමිකල් සුවඳක් නෙවෙයි. හරිම ආයුර්වේද සුවඳක් තියෙන්නේ. මේ ඔයාලට පේන හොඳට ඉක්මනට මේක උරා ගන්නවා. ඉතින් මේකේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක මම ඔයාලට ඉස්සරහට ස්ක්‍රීන් එකේ මෙන්ෂන් කරලා දාන්න තියෙන. කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඒක අවශ්‍ය නැත්නම් ස්කිප් කරලා වීඩියෝ එකේ ඉස්සරහට යන්න පුළුවන්. මම දැන් දන්නවා ඊළඟට ඔයාලා අහන්න යන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේක ගන්න කොහොමද? මුදල කොහොමද කියලානේ. මේකේ ඇවිල්ලා මිල ඇවිල්ලා රුපියල් 2000යි. මේක මිලිලීටර් 325ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මාස 3ක් නොකඩවා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයක්. ඉතින් රුපියල් 2000ක් වගේ මුදලකට ඔයාලට මාස 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ක්වොන්ටිටි එකක් මේ බොඩි ලෝෂන් එකේ අඩංගු වෙලා තිනවා. ඇත්තටම මාසෙ රුපියල් 2000කට මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් හොඳ බොඩි ලෝෂන් එකක් තමයි මේක. ඉතින් මේක ඔයාලට මිලදී ගන්න පුළුවන්. Facebook එකේ ගියාම ප්‍රාති කස්තුරි බොඩි ලෝෂන් කියලා search කරාම එයාලගේ official Facebook account එක වැටෙනවා. ඒක through ඔයාලට online order කරන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා රුපියල් 2000ක් වගේ තමයි උනේ මේ බොටල් එක. ඉතින් ඔයාලගේ පහසුව සඳහා මම එයාලගේ Facebook account එක description box එකේ දාලා තියන්නම්. ඔයාලට ඒක හරහා ගිහිල්ලා කැමති නම් online order කරලා මිලදී ගන්න පුළුවන්.
ඉතින් මේක ගැන දැන් මම දන්නවා ඊළඟට ඔයාලා බලන් ඉන්නේ මගේ රිවිව් එක මොකක්ද කියලා. ඉතින් රිවිව් එක තමයි මම මේක ගත්ත මුල් කාලේ දිගටම පාවිච්චි කරේ රැට නොකඩවා මම පාවිච්චි කරා. ඉතින් මම එළියට පහළියට යනවා අඩුයි හින්දා දැන් මම හැමදාම යූස් කරන්නේ දවල්ට. ඉතින් මේ වෙනකනොත් මම තාම දිගටම මේ බොඩි ලෝෂන් එක දවල් කාලෙට පාවිච්චි කරනවා. ඉතින් මේකේ භාගයකට වඩා වෙන්න දැන් ඉවරයි. ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. මේකේ භාගයකට වඩා මෙන්න මේ හරියට වෙන්න මම දැන් මේක පාවිච්චි කරලා තිනවා. ඉතින් දැන් මං කවුන මාස 3ක් කියලා මං හිතන්නේ මම මාස එකමාරක් දෙකකට විත්තු වෙන්න අරගෙන මං හිතන්නේ මාස එකමාරක් හෝ දෙකක් මට හරියට මතක නෑ. ඉතින් භාගයකට වඩා වෙන්න මම යූස් කරා. ඉතින් මේකේ ගොඩක් කට්ටිය කියලා තිබ්බ මම දැක්ක රිවිව් හරහා මේකේ ස්කින් එක බ්‍රයිට්නින් වෙනවයි කියලා. ඉතින් මේකෙත් ග්ලෝ කියලා තියෙනවා. මේකේ ගොඩාක් රිවිව් කරලා තිබ්බ සම පැහැපත් වෙනවා එහෙම කියලා. ඉතින් මට පෞද්ගලිකව මේක ගානකොට ඇත්තටම ගානකොට හැමේ මාර ග්ලෝ එකක් එනවා. හොඳ සම පැහැපත් ලුක් එකක්, කියන්නේ ෆ්‍රෙෂ් ලුක් එකක්, බ්‍රයිට් ලුක් එකක් එනවා. නමුත් දැන් මම මාස දෙකක් විතර ඉටු වෙන යූස් කරනවනේ වෙනකොට මගේ සමයේ ලොකුවට පැහැදිලි සම පැහැපත් වීමක් මට දකින්න ලැබුණේ නැහැ. නමුත් සම හොඳට තෙතමනේ වෙනවා මේකට. විශේෂයෙන් මේක ඕයිලි ස්කින් ටයිප් කියලා තියෙන හින්දා විශේෂයෙන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට විශේෂයෙන් පාවිච්චි කරලා බලන්න. ආගේ ඩ්‍රයි ස්කින් එක ඩ්‍රයි වෙලා, ඩල් වෙලා, අඳුරු වෙලා තියෙනවා නම් ඒකට හොඳ බොඩි ලෝෂන් එකක් තමයි මේක. මේක ගෑවම මම කලින් කිව්වා වගේ ගෑපු ගමම හොඳ බ්‍රයිට් ලුක් එකක්, ග්ලෝ එකක්, ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. ඉතින් මට සම පැහැපත් වෙනවා කියලා ලොකුවට මට දැනුන්නේ නැති වුණාට මම ගොඩාක් ආස වෙච්ච බොඩි ලෝෂන් එකක්. මොකද මේකට මේ සම මාර විදිහට හොඳට තෙතමනේ වෙනවා. ඒ තෙතමනේ ගොඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් දවල් ගෑවත් හවස ඇඟ හොදනකම මම වොෂ් එකක් දානකම්ම හොඳට ස්කින් එක මොයිස්චර් වෙලා තියෙනවා. මේක ගෑවහමත් ඔයාලට ඒ ෆීලින් එක එනවා. හැම හොඳට තෙතමන වෙනවා කියලා හොඳ ෆීලින් එකක් එනවා. ඉතින් විශේෂයෙන් මේක ඕල් ස්කින් ටයිප් තියෙන හින්දා ඕන සමකටම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් බොඩි ලෝෂන් එකක් හොයනවා නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. සම පැහැපත් වෙනවා මම දැක්කේ නෑ. මම කලින් කිව්වා වගේ මම අවංක අදහස්නේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මේවා මගේ මුදලින්ම අරගෙන මම පාවිච්චි කළා තමයි ඔයාලත් එක්ක මගේ අවංක අදහස බෙදාගන්නේ. ඉතින් මට කිසිසේත්ම මෙයාලා paid promotion කරන වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් මගේ සල්ලි වලින් අරන් තමයි මම ඔයාලට මගේ අවංක මට ලැබුණු ප්‍රතිඵලය ඔයාලත් එක්ක මම බෙදාගන්නේ. ඉතින් මේකට ඇත්තටම ලොකුවට මට සම පැහැපත් වෙනවා. මම දැක්කේ නැති වුණාට මේක ගොඩක් හොඳ බොඩි ලෝෂන් එකක්. ඇත්තටම මම තාමත් යූස් කරනවා. මං හිතන්නේ මේකට ටික කාලයක් පාවිච්චි කරනකොට සම පැහැපත් වෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මම තාම මාස දෙකයිනේ. නමුත් ස්කින් එකට මාර හොඳට තෙතමනයක් වෙලා, හොඳට ෆ්‍රෙෂ් ලුක් එකක් වෙලා, හොඳට බ්‍රයිට් ලුක් එකක් ලැබෙනවා. මං හරි ආස වුණා මේ හින්දා බොඩි ලෝෂන් එක. ඒකයි මම දිග්ගටම පාවිච්චි කරන්නේ. මම දවල්ට හැමදාම මේක මේ වෙන තැනකුලොත් මේක ඉවර වෙනකොනොත් මම පාවිච්චි කරනවා. ගොඩක් හොඳ බොඩි ලෝෂන් එකක්. කවුරු හරි අනිවාර්යයෙන්ම හොඳ බොඩි ලෝෂන් එකක් හොයනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේක රුපියල් 2000ක් මාස 3කට වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හින්දා ඔයාලට කිසිසේත්ම පාඩුවක් නැහැ. මේක ගොඩක් හොඳයි. මේක ටෙක්ස්චර් එක ඇවිල්ලා ගෑවට පස්සේ අර ඇලෙන දාඩිය දාන ෆීලින් එකක් එන්නේ නැහැ. කාට හරි තියෙනවා නම් මට පෞද්ගලිකව තියෙන බොඩි ලෝෂන් ගෑවහම ටිකක් වෙලා යනකොට ඇලෙනවා, දාඩිය දානවා එන්නේ වගේ ෆීලින් එකක් එනවා. නමුත් මේක එහෙම නැහැ. සමට හොඳට උරා ගන්නවා. උරා ගත්තට පස්සේ කිසිම දාඩිය දාන ගතියක්වත් ඇලෙන ගතියක්වත් එන්නේ නැහැ. ඉතින් ඒකයි මම ගොඩක්ම ආස වුණේ. මම මේකේ අප්ඩේට් එකක් දෙන්නම් මාස 3ක් 4ක් විතර දැන් මේක ඉවර වෙනකම් පාවිච්චි කරලා මගේ සම පැහැපත් වුණාද කියලා මම කමියුනිටි පෝස්ට් එකක් දාන්නම්. මේ වෙනකනොත් මට ලොකුවට සම පැහැපත් වෙනවයි කියලා නොලැබුණත් දකින්න නොලැබුණත් නමුත් මේක ගොඩක් හොඳ බොඩි ලෝෂන් එකක්. මොකද සම හොඳට තෙතමනය වෙනවා. මම ගොඩක් ආස වෙච්ච බොඩි ලෝෂන් එකක්. ඉතින් කවුරු හරි try කරන්න බලන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ බොඩි ලෝෂන් එක try කරලා බලන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි පැකේජින් එක තියෙන්නේ. මේක ලංකාවේ නිෂ්පාදිත ලංකාවේ දෙයක්. ඒ හින්දා කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක සමට අහිත කර අර ද්‍රව්‍ය අඩංගු වෙලා නැහැ. එහෙනම් ඉක්මනට සම පැහැපත් වෙනවනේ. එහෙම දෙයක් අඩංගු වෙලා නැහැ. මේක ස්වාභාවික ද්‍රව්‍ය තමයි අඩංගු වෙලා තියෙන්නේ. මෙන්න මෙතනම ගහලා තිනවා කස්තුරිකා, අරලු, කොක්කුම්, කෝමාරිකා කියලා අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් කිසිසේත්ම ඔයාලට බයකින් තොරව පාවිච්චි කරන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක්. මොකද දැන් මම මෙච්චර කාලයක් ගානවනේ මට ඉතින් මම දන්නවා
මට ලැබිච්ච ප්‍රතිඵලය සහ මේක ගැන මගේ අදහස මේක ඉතින් ගොඩක් හොඳ බොඩි ලෝෂන් එකක්. අනිවාර්යයෙන්ම කවුරු හරි බොඩි ලෝෂන් එකක් try කරනවා නම් try කරන අදහසින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේක try කරලා බලන්න ඕන. මොකද රුපියල් 2000ක් වගේ වෙන්නේ 2000ට අද කාලේ මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් බොඩි ලෝෂන් හරි අඩුවෙන් තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මේක කවුරු හරි දැන්ටමත් යූස් කරපු කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මොකද මේ නිෂ්පාදනය පාවිච්චි කරන්න ඉන්න කෙනෙක්ට ඔයාගේ අදහස් කමෙන්ට් වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.